පුතාලා විභාගයට යන්න කලින් ප්‍රෝටෝනය පිළිබඳව අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු කරුණු 12ක් තියෙනවා. අපි අද ඒ කරුණු 12 මතක් කරගමු. 1. ප්‍රෝටෝනය සොයා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන්නේ ගෝල්ස්ටයින්. ගෝල්ස්ටයින් තමයි පරීක්ෂණ සිදු කළේවිලා ප්‍රෝටෝනය සොයා ගැනීම සිදු කරන්නේ. ඇත්තටම ගෝල්ස්ටයින් කරන්නේ සිදුරු සහිත කැතෝඩයක් භාවිතා කරලා ඉවරලා කැතෝඩ කිරණ නලයකදී ඔහු ප්‍රථම වතාවට නාල කිරණ හඳුනා ගැනීම කරනවා. ඇත්තටම නාල කිරණ සොයා ගැනීමක් එහෙම නැත්නම් අපි කියනවා ඇනෝඩ කිරණ සොයා ගැනීමක් තමයි ගෝල්ස්ටයින් විසින් සිදු කරන්නේ. 2. ප්‍රෝටෝන කියන නම යෝජනා කරන්නේ රදර්ෆර්ඩ්. රදර්ෆර්ඩ් තමයි ප්‍රථම වතාවට න්‍යෂ්ටය තුළ ප්‍රෝටෝන පවතිනවා, ධනාරූපිත අංශුවක් පවතිනවා. ඒ අංශුව ප්‍රෝටෝනයයි කියලා නම් කිරීම සිදු කරන්නේ. මෙන්න මේ දේ තව හොඳට මතක තියාගන්න. මේ ප්‍රෝටෝන කියන නම ඇත්තටම හැදිලා තියෙන්නේ ග්‍රීක වචනයකින්. ඒ ග්‍රීක වචනේ තේරුම තමයි පළමු එන්න. ප්‍රෝටෝන් පළමු වෙන්න. ඒ වගේම රදර්ෆර්ඩ් හඳුනා ගැනීම සිදු කරනවා කැතෝඩ කිරණ නලය තුළ හයිඩ්‍රජන් වායුව යොදපුවාම සෑදෙන ධන ආරෝපිත අංශු වලින් තමයි මේ ප්‍රෝටෝනය හැදෙන්නේ කියලා. ප්‍රෝටෝනයේ සොයා ගැනීම ගෞරවය හිමි වෙන්නේ රදර්ෆර්ඩ්ටම තමයි. ඒකත් විශේෂ කළවා මතක තියාගන්න ඕනේ. ප්‍රෝටෝනයේ සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ රදර්ෆර්ඩ්ටයි. ප්‍රෝටෝන නම් කරන්නේ රදර්ෆර්ඩ්. ප්‍රෝටෝන සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ රදර්ෆර්ඩ්ටම තමයි. 3. ප්‍රෝටෝනයට පවතින්නේ ධන ආරෝපණයක්. ප්‍රෝටෝනයට ධන ආරෝපණයක් තියෙනවා කියලා වෙලා හොයාගත්තේ ප්‍රෝටෝනයක් විද්‍යුත් ක්ෂේත්‍රයක් කරහා ගමන් කරද්දී ඍණ ආරෝපිත තහඩු දෙසට තමයි ගමන් කිරීම සිදු කරන්නේ. නැවත වතාවක් විද්‍යුත් ක්ෂේත්‍රයක් කරහා ගමන් කරද්දී ඍණ ආරෝපිත තහඩු දෙසට තමයි ගමන් කිරීම කරන්නේ. එයින් ලැබෙන පුළුවන් නිගමනය තමයි ප්‍රෝටෝනික ආරෝපණය ධන ආරෝපිතයි කියන එක. ඒ වගේම ප්‍රෝටෝනයක් චුම්බක ක්ෂේත්‍රයක් කරහා ගමන් කරද්දී චුම්බක ක්ෂේත්‍රයට ලම්බක දිශාවකට තමයි අපගමනය වෙන්නේ. ධන ආරෝපිතාංශු අපගමනය වන දිශාවට චුම්බක ක්ෂේත්‍රයට ලම්බක දිශාවකට තමයි අපගමනය වෙන්නේ. 4. ප්‍රෝටෝනයක් සරල රේඛීයව තමයි ගමන් කරන්නේ. ඉලෙක්ට්‍රෝන වගේම ප්‍රෝටෝන ගමන් කරන්නේ සරල රේඛීය මාර්ගවල තමයි. 5. ප්‍රෝටෝනයකටත් ගම්‍යතාවයක් පවතිනවා. ප්‍රෝටෝන ගමන් කරන මාර්ගයේ සැහැල්ලු හබල් සකක් තිබ්බොත් එම හබල් සක භ්‍රමණය වෙනවා දැක ගන්න පුළුවන් වෙනවා. 6. පුතා ප්‍රෝටෝනයකට පවතින්නේ ධන ආරෝපණයක්. එහි සංඛ්‍යාත්මකගේ 1.6.2 වැඩි කිරීම 10 ඍණ 19ක් පූලෝ. පුතාලා එකක් දැනගන්න ඕනේ ප්‍රෝටෝනික ආරෝපණය ධන ආරෝපිතයි. එහි ප්‍රමාණාත්මකගයත් ඔයා දැනගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝනික ආරෝපණයයි ප්‍රෝටෝනික ආරෝපණයයි සංඛ්‍යාත්මකව සමාන අගයක් තියෙනවා. 7. ප්‍රෝටෝනික ස්කන්ධය. පුතේ ප්‍රෝටෝනික ස්කන්ධයේ සංඛ්‍යාත්මකගේ ඔයා මතක තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ කරුණු දෙක. ඒ තමයි ප්‍රෝටෝනික ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට වඩා වැඩි කියන එක. ඒ වගේම ප්‍රෝටෝනික ස්කන්ධයයි නියුට්‍රෝනික ස්කන්ධයයි ආසන්න ලෙස සමානයි. නමුත් ප්‍රෝටෝනික ස්කන්ධයට වඩා නියුට්‍රෝනික ස්කන්ධය චුට්ටක් වැඩි. එහෙනම් උපපරමාණුක අංශුන් අතරින් ස්කන්ධයේ අඩුම අංශු වර්ගය තමයි ඉලෙක්ට්‍රෝනය, ස්කන්ධයේ වැඩිම අංශු වර්ගය තමයි නියුට්‍රෝනය. මැදට වෙලා තමයි ප්‍රෝටෝනය ඉන්නේ. 8. ධන කිරණවල ඊ බෙදීම එම්මගේ. මේක පුතේ මාරම වැදගත් කරුණක්. මේක තමයි වාට විශේෂ කළ මතක තියාගන්න ඕන කරුණ. ඒ තමයි ධන කිරණ නලය තුළ යොදන වායුව අණුව ධන කිරණවල ඊ බෙදීම එම්මගේ වෙනස් වෙනවා. මොකක්ද මේ ඊ බෙදීම එම්මගේ කියලා කියන්නේ? ඊ බෙදීම එම්මගේ කියලා කියන්නේ ආරෝපණය බෙදීම ස්කන්ධයනේ. ඔයා දන්නවා ධන කිරණ නලය තුළ යොදන වායුව අණුව ඒ වායුවල ස්කන්ධය වෙනස් වෙනවා. හරිද? මූලද්‍රව්‍යයේ ස්කන්ධය වෙනස් වෙනවා. ඒ අණුව ධන කිරණවල ඊ බෙදීම එම්මගේ වෙනස් වෙනවා. ඒක ඔයා විශේෂ කරලා මතක තබා ගන්න ඕනේ. ඊළඟට තව විශේෂ කරුණක් තියෙනවා. ඒ විශේෂ කරුණ තමයි ධන කිරණවල වැඩිම ඊ බෙදීම එම්මගයක් ලැබෙන්නේ කැතෝඩ කිරණ නලය තුළ හයිඩ්‍රජන් වායුව යොදපුවමයි. හයිඩ්‍රජන් වායුව යොදපුවම තමයි සෑදෙන ධන කිරණවල ඊ බෙදීම එම්මගේ විශාලම අගයක් දකින්න හම්බෙන්නේ. ඔයා ඒකත් විශේෂ කළ මතක තියා ගැනීම කරන්න ඕනේ. නැවත වතාවක් ඔයාට අවධාරණය කරනවා ධන කිරණවල ඊ බෙදීම එම්මගේ නලය තුළ යොදන වායු අණුව වෙනස් වෙනවා. හැබැයි ඔයාට මතකද ඉලෙක්ට්‍රෝනවල ඊ බෙදීම එම්මගේ නියතයි. 9. ප්‍රෝටෝනයක් කියන්නේ පුතා මූලික අංශුවක් නෙමෙයි. මූලික අංශුවක් කියලා කියන්නේ තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි අංශුවකටනේ. ප්‍රෝටෝනයක් තවදුරටත් ක්වාර්ට්ස් වලට බෙදා වෙන් කරන්න පුළුවන්. ක්වාර්ට්ස් 3කින් තමයි ප්‍රෝටෝනයක් හැදිලා තියෙන්නේ. එනවා ඒක විශේෂ කළ මතක තියාගන්න. මොකක්ද මූලික අංශුවක් නෙමෙයි ප්‍රෝටෝනයක් කියලා කියන්නේ. 10. පරමාණුවක් ක්‍රමාංකනය කරන්න භාවිතා කරන්නේ ප්‍රෝටෝනයි. පුතාලා දැනගන්න ඕනේ මූලද්‍රව්‍යයේ මූලද්‍රව්‍යයට වෙනස් වෙන ප්‍රධානම සාධකය තමයි ප්‍රෝටෝන. ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙනකොට මූලද්‍රව්‍ය වෙනස් වෙනවා. ඒ නිසා තමයි පරමාණුවක් ක්‍රමාංකනය කිරීම සඳහා ප්‍රෝටෝන යොදා ගැනීම කරන්නේ. හයිඩ්‍රජන් පරමාණුක ප්‍රෝටෝන එකයි තියෙන්නේ. හීලියම් පරමාණුක ප්‍රෝටෝන දෙකයි.
ප්‍රෝටෝන 3ක් පවතින පරමාණුව අපි නැත්නම් මේ මූලද්‍රව්‍ය හඳුනනවා ලිතියම් පරමාණුවක් කියලා. 11 ප්‍රෝටෝන පවතින්නේ පරමාණුක න්‍යෂ්ටය තුලයි. ඊටාම වැදගත් පරමාණුවක් තුළ කොහෙද ප්‍රෝටෝන ඉන්නේ කියන එක. පරමාණුවක ප්‍රෝටෝන පවතින්නේ න්‍යෂ්ටය තුලයි. මූලද්‍රව්‍යයක පරමාණුක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව ඒ මූලද්‍රව්‍යය අපි හඳුන්වන පරමාණු ක්‍රමාංකය කියලා. පරමාණුක ක්‍රමාංකය මගින් තමයි මේ මූලද්‍රව්‍යයේ අනන්‍යතාවය රඳා පවතින්නේ. 12 ප්‍රෝටෝනයක සාපේක්ෂ ආරෝපණය. ප්‍රෝටෝනයක සාපේක්ෂ ආරෝපණය ධන 1යි. ඉලෙක්ට්‍රෝනයක සාපේක්ෂ ආරෝපණය ඍණ 1යි. ඔයා දන්නවා නියුට්‍රෝනයක් උදාසීනයි කියලා. ප්‍රෝටෝනයක සාපේක්ෂ ආරෝපණය ධන 1යි. හැබැයි ප්‍රෝටෝනයක ආරෝපණය කූලම් වලින් ගත්තොත් 1.6.02 වැඩි කිරීම 10 ඍණ 19යි. ওই සාපේක්ෂ ආරෝපණයයි ඉලෙක්ට්‍රෝනික ආරෝපණය කූලම් වලින් ඔක පටලවා ගන්න එපා. පුතාලා ජීවිතයේ හැම හේනියක්ම පහසෙන් ළඟා කර ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම. මම දයල් හේරත්.